වැල්වට අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. එලෝෂි පවන්යා සමගින් නරේන්ද්‍ර අපායවත් මේ වගේ දඬුවම් දෙන්නේ. කකා ලොකු වැරදක් කළා තියෙන මේ දෙන්න. අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරමු. අපි මුලින්ම යමුන ප්‍රවීණත්වයේ ජ්‍යෙෂ්ඨත්වය රවීන්ද්‍ර රන්දනිය මහත්මයා. අරාබි ඒ නර්තන ශෛලිය අපි බෙලි ඩාන්සින් කියලා හඳුන්වන. එය දැන් ඇගේ සාමාන්‍ය නර්තන පුහුණුවේ තියෙන විලාසයක් නෙවෙයිනේ. නමුත් මම හිතන්නේ මැද පෙරදිග රටක මේ නර්තනයේ යෙදෙන කෙනෙක් තරමටම ඒ නර්තන ක්‍රමයේ ඉතාමත්ම සාර්ථකව ඉදිරිපත් කළා. බෙලි ඩාන්සින් දැකලා තිනවා, එහෙදිත් දැකලා තිනවා, මේ රටේත් දැකලා තිනවා. නමුත් ඒ හැම කෙනෙක් එක්කම තරඟකාරී මට්ටමට පවන්යා අද ඒ දේ ඉදිරිපත් රවීන්ද්‍ර රන්දනිය මහත්මයාගේ දකින්න සුවිශේෂත්වය තමයි මෙතන
අපි ඕනම කෙනෙකුට කතා කරන නම නෙමෙයි එතුමා කතා කරන්නේ. දෙවනියට දෙවනි නමෙන් තමයි කතා කරන්නේ. මම කැමති ඒ නමින් කතා කරනවා. පවන්යා. ආචාර්ය චන්න විජේවර්ධන තෙමු වෙනවා මම. බෙලි ඩාන්සිං පැත්ත චුට්ටක් ඒ කරන ගොඩක්. එයා කාටත් ඕනද කරන්න? ඔනේ දර්බක් එක දෙන්න. අපි දර්බක් එක දෙන්න. හරි නෝට් එකට ජෙම්බ එක වාදනය වුණා සංගීත කාණ්ඩේ නෝට් එකටම වාදි වුණා. ඒක හපංකමක් එක. සකත් නැට වුණා. ඔයා ඔය පාට් එක කරනකොටම අපි වල්ලල ඉවරයි. නරේන්ද්‍ර පවන්නය ඔසවගෙන යනවානේ. ඒක නරේන්ද්‍රට පුළුවන් වෙන්නේ පවන්නයාගේ ඇබ්සුර තියෙන ශක්තියෙන් යා ඍජුව හිටපු ඉඳ නැත්නම් කවදාවත් නරේන්ද්‍ර උස්සන්න බෑ. ඒකේ පව එක තියෙන්නේ Thank you, sir. නිලූෂගේ අතේ. well done නිලූෂි. Thank you. සවිත පෙරේරා මහත්මිය. නිලුෂී සෙග්මන්ට්ස් දෙකක්නේ ඔයා පටන් ගත්තේ මෙතනින්. ඇත්තටම අපිටත් ෆීල් වුණා නිකන් අපි හිතුවේ කාන්තාරයක අපිත් නිකන් ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්න සැලසුවා. ඇත්තටම මම හරි කැමතියි අර මැද හරියේදී නරේන්ද්‍ර ඔයාව ලිෆ්ට් එකක් ඔයා දෙපාරක් උඩට එනවා. ඒක රිවර්ස් වෙන එකක්. ඒක නම් ඒ වගේ බැලන්ස් එක නරේන්ද්‍රගේ බැලන්ස් එක ඒක නම් කියන්න බැරි තරම් පර්ෆෙක්ට්. කොහමද ලකුණු ලැබෙන්නේ කියලා යුරේනි නේද? ඔව් අනිවාර්යෙන්ම. රවීන්ද්‍රන්දරි මහත්මයා. දණ්ඩ දෙයක් නෑ. ලකුණු 10ක් ලැබෙනවා. අද දවසේ මුලින්ම ලකුණු 10ක් ලබා ලබා ගන්නවා. ගන්නේ නිලුෂි පවන්යා. ශාන විජේවර්ධන මහත්මයා. මෙතෙක් කරන ආපු රටාව එහෙම් පිටින් මෙයා වෙනස් කරා. ලකුණු 10යි. සමීර පෙරේරා මහත්මයා. සවිතා පෙරේරා මහත්මිය. දෙන්න වෙනවනේ. ලකුණු 30ක් අද දවසේ මුලින්ම ලකුණු 30ක් ලබා ගන්න පවන්යා මොකද හිතෙන්නේ? ගොඩාක් සතුටුයි. ගොඩක්ම ඇත්තටම බෙලි කියන්නේ මම දන්නේ නැති ස්ටයිල් එකක්. ඒක මම ගොඩාක් ප්‍රැක්ටිස් වුණා. ඉතින් මම හිතනවා මම උපරිමයෙන්ම කළා කියලා. Thank you. ඉතින් ඔහම කියමු කොහොමද ඉදිරියට අරගෙන යන්නේ කියලා මේ ලකුණු 30ක් ලැබිලා තියෙන වෙලාවේ. HM space NP කියලා ටයිප් කරලා 77යි 66ට ඉතින් ගොඩාක් අපිට SMS කරන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. යකා මහත්තයා. ඔව්. කියන්නකෝ කොහොමද වෙබ් පෝස්ට් දෙන්නේ? ඇත්ත වශයෙන් නිලූෂි අපේ පවන්යාට සහ නරේන්ද්‍රට ඔබගේ ආදරය පළ කරන්න මේ කාන්තාරයේ කුසුම වගේනේ. ඔව් නේ. Desert Rose. Desert Rose. අපේ නිලූෂි පවන්යාට ඔබගේ ආදරය දෙන්න වෙබ් පෝට් එකක් ඇති මේ වගේ www.hirutv.lk ඒ වගේම www.hirumegastars.lk කියන වෙබ්සයිට්ස් වලින්. Hiru Megastars 4